ඩෙන්ගු උණ හැදුනොත් ජීවිතය බේරගන්න මේ පණිවිඩය හැමෝටම ෂෙයා කරන්න. උණ හැදුණු කෙනෙක්ව ගෙදර තියාගෙන ඇස්ප්‍රින්, බෲෆන්, මෙෆනමික් ඇසිඩ්, ඩයික්ලොෆිනක් වගේ වේදනානාශක බෙහෙත් දීදී හිටියොත් ඒ කෙනාගේ ජීවිතේ නැති වෙන්න පවා අවදානමක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? උණ හැදුනම ඇඟේ පතේ අමාරු අඩු වෙන්නත්, ඔළුව කැක්කුම් ගතිය අඩු වෙන්නත්, ඒ වගේම උණ අඩු වෙන්නත්, ගෙදර තියෙන මේ වේදනානාශක ගන්නත් ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඔයාට හැදිලා තියෙන උණ ඩෙන්ගු උණ නම් ඔයා මේ බෙහෙත් ගත්තොත් ඩෙන්ගු රෝගයේ බරපතල තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. අපි බලමු කොහොමද මෙහෙම වෙන්නේ කියලා. ඩෙන්ගු මදුරා ඔයාට දෂ්ට කළාම ඩෙන්ගු වෛරසය ඔයාගේ ඇඟට ඇතුල් වෙනවා. මේ වෛරසයට පුළුවන් ඔයාගේ ඇඟේ තියෙන ප්ලේට්ලට්ස් එහෙම නැත්නම් රුධිර පට්ටිකා කියන සෛල ප්‍රමාණය අඩු කරන්න. මේ ප්ලේට්ලට්ස් තමයි ඔයාගේ කොහේ හරි තැනක ලේ ගැනීමක් සිද්ධ වෙද්දී රුධිරය කැටිගස්සලා ලේ ගලන එක නතර කරන්න මූලිකවම උදව් වෙන්නේ. ඩෙන්ගු වලදී සමහර විට ඔයාගේ රුධිර වාහිනී වලට හානි වෙන හින්දා විදුරු මහෙන් ලේ ගැලීම, නහයෙන් ලේ ගැලීම, මල පහ මුත්‍ර සමග ලේ පිටවීම සිද්ධ වෙන්න පුළුවන්. මීට අමතරව හැමේ රතු පාට පැල්ලම් ඇතිවීම, මූණ රතු බැහැවීම වෙන්න පුළුවන්. අපි මුලින් කියපු එන්සෙට්ස් කාණ්ඩයේ වේදනානාශක ඖෂධ ඩෙන්ගු උණ තියෙන වෙලාවට ගත්තොත් ඇති වෙන ප්‍රශ්නය තමයි මේ බෙහෙත් වලට පුළුවන් ප්ලේට්ලට් වලින් ලේ කැටි ගැහෙන ප්‍රමාණය අඩු කරන්න. මෙහෙම වුණොත් ඩෙන්ගු රෝගීදී ඇතිවෙන ලේ ගැලීම් ප්‍රමාණය වැඩි වෙලා රෝගය බරපතල තත්ත්වයකට පත් වෙලා මරණය පවා සිද්ධ වෙන්න අවදානමක් තියෙනවා. මේ නිසා ගෙදර තියෙන වේදනානාශක ඖෂධ හිතුමනාපෙට උණ හැදුණු කෙනෙක්ට දෙන්න යන්න එපා. මේ වැරද්ද වැඩිපුරම කරන්නේ ගෙදර වෙන කෙනෙක්ගේ ලෙඩකට ලබා දුන්න වේදනානාශක ඖෂධ හරි පරණ බෙහෙත් තුණ්ඩුවක් පෙන්නලා ෆාමසියෙන් ලබා ගන්න බෙහෙත් හරි තමන්ගේ දරුවන්ට ලබා දෙන අම්මලා. මෙහෙම කරොත් අනතුරේ වැටෙන්නේ ඔයාලගේ ළමයින්ගේ ජීවිතේමයි. ඒ වගේම උණ තියෙන වෙලාවට වෛද්‍ය උපදෙස් වලින් තොරව ස්ටෙරොයිඩ් කාණ්ඩයට අයිති ප්‍රෙඩ්නිසිලෝන්, ඩෙක්සාමෙථසෝන් වගේ බෙහෙත් ගන්නත් එපා. මොකද මේ බෙහෙත් වලින් ආහාර මාර්ගයේ තුවාල සහ ලේ ගැලීම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ඔයාට උණ හැදුනොත් හොඳින් විවේක අරගෙන උණ වේදනාව අඩු වෙන්න નિયમિત ප්‍රමාණවලින් පැරසිටමෝල් විතරක් පාවිච්චි කරන්න. ඒ වගේම මීට අමතරව ඔයා කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි වෛද්‍ය උපදෙස් වලට අනුව නිවැරදි ප්‍රමාණවලින් නිවැරදි වේලාවට පියර වර්ග පානය කිරීම. ඔයාට දවස් 2කට වඩා උණ තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඒ වගේම ඔයාට ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් හරි ඩෙන්ගි NS1 ඇන්ටිජන් ටෙස්ට් එකක් හරි කරන්න නියම වුණොත් උණ අඩු වුණා වුණත් හරි ඒ පරීක්ෂණ කරලා වෛද්‍ය උපදෙස් ගන්න අමතක කරන්න එපා. සත් එක්ක වැටෙන්න පුළුවන් ඩෙන්ගු රෝගය පරද්දන්න මේ පණිවිඩය හැමෝටම ෂෙයා කරන්න. ඩෙන්ගු රෝගය ගැන තියෙන ප්‍රශ්න හරි ඔයාට තියෙන වෙනත් සෞඛ්‍ය ගැටලු ගැන හරි මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.